මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න හදිස්සියෙම හදපු රසම රස වටලප්පමක රෙසිපි එකක් තමයි අද මං මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මේ වටලප්පන් එක මං හදලා තියෙන්නේ බේක් කරලා. oven එකේ වෙනද නම් ගොඩක් වෙලාවට මං හදන්නේ ස්ටීම් කරලා. මේ සැරේ මං මේ විදියට oven එකේ හදපු වටලප්පමක රෙසිපි එකක් තමයි ඉතින් මේ අරගෙන එන්නේ. ඔන්න එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මම මේකට ගත්තේ පොල් වේලිච්ච පොල් බෑයක පොල් සම්පූර්ණ බෑයක් අරගෙන ඒකට මිලිලිටර 250ක තමයි වතුර දැම්මේ. මගේ මෙෂරින් කප් එක දෝනි සෙල්ලම් කරන්න අරන් ඒක මට හම්බුන්නේ නැහැ. ඔන්න ඉතින් ওই විදිහට තමයි මම වතුර ටික අරගත්තේ. සාමාන්‍යයෙන් මිලිලිටර 250ක් වගේ වෙන්න තමයි බෑයක පොල් වලින් පොල් කිරි අරගත්තේ. ඔකු පොල් කිරි. ඊට පස්සේ මම මේක හදන්නේ මෙන්න මේ ට්‍රේ එකේ. මේක අපි කේක් ග්‍රෑම් 500 හදන ට්‍රේ එකේ තමයි මම බේක් කරගන්නේ. ඊට පස්සේ ඒකට මම අරගෙන තියෙනවා සුවඳ කුඩු, බිත්තර අරන් තියෙනවා 5ක්. ඒ වගේම හකුරු මේ විදියට ග්‍රෑම් 200ක් වගේ අරගත්තා. ওই ටිකයි අපෝ වැනිලා ඕන වෙනවා. වැනිලා ලුණු චුට්ටක්. ওই ටික තමයි මම මේ වටලප්පන් එක හදන්න පාවිච්චි කරේ. වටලප්පන් එකක් සාමාන්‍යයෙන් හදනවා නම් මම හිතන්නේ සාදික්ක කියන එක අනිවාර්යෙන්ම දානවා. ඉතින් මේ තියෙන්නේ සාදික්කා කෑල්ලක්. මේක අරගෙන මේ ප්‍රමාණය තමයි මම අරගත්තේ. මේකත් එක්ක කරත මුංගු දෙකක් වගේ අරගෙන ඒ ටික ඔක්කොම මේ විදිහට කුඩු කරගත්තා. මේ තැටිය ඇතුලේ සම්පූර්ණයෙන්ම බටර් ගාලා තමයි ගන්න ඕනේ, නැත්නම් මේක ඇලෙනවා. ඊට පස්සේ ඉතින් මං කරේ බිත්තර ටික මේ විදිහට කඩාගත්ත එක. බිත්තර කඩනකොට පොඩි භාජනයකට දාලා කඩලා ඒක බිත්තර හොඳද කියලා බලලා තමයි ආපහු අපි පාවිච්චි කරන්න ගන්න ඔක්කොම බිත්තර එකට දාන්නේ. ඊට පස්සේ මම මේ දාගත්ත බිත්තර 5 මේ විදිහට චුට්ටක් මිශ්‍ර කරගත්තා. හැබැයි ඒක හැන්දකින් කරගන්නත් පුළුවන්. හැන්දකින් වගේ කරගත්තත් ප්‍රශ්නයක් නෑ. ගොඩ අර පෙන එන්න තරමට බීට් කරන්නේ නෑ. ඉතින් මේ විදිහට අර සුදු මද කහ මද දෙක මේ විදිහට එකතු වෙන්න ගානට තමයි මේක පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. මේකට හැන්දක් තියෙනවා නම් ඒත් හොඳයි. ලොකුවට බීට් කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කරොත් අර මැද සිතුරු වෙන එක ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. අනිත් එක මං ස්ටීම් කරලා වටලප්පන් එක හදපුවාම වටලප්පන් එකේ සම්පූර්ණයෙන්ම ඇතුලේ මැද්දේ පිට හැමතැනම සිදුරු හිටිනවා. හැබැයි බේක් කරලා ගත්තම නම් ගොඩක් වෙලාවට එළියේ සිදුරු තමයි හිටින්නේ. මැද කොටසේ සිදුරු හිටිනවා ටිකක් අඩුයි. ඒත් ඉතින් බේක් වෙන්න දාලා විනාඩි 40ක් විතර යනවනේ. ඉතින් ඒක ලේසි නිසා තමයි මම මේ විදිහට බේක් කරලා ගත්තේ. ඉතින් ඊට පස්සේ දැන් බිත්තර ටික මිශ්‍ර කරගත්තට පස්සේ අපි ගත්ත හකුරු ටික මේ විදිහට පොඩියට මේ විදිහට කපා ගන්න ඕනේ. ඔන්න මේ ප්‍රමාණය තමයි මම ගත්ත හකුරු 200ක් වගේ ග්‍රෑම්. ඒ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒක දැන් මේක ලිපේ තියලා දිය කරගන්න තමයි ඕනේ වෙන්නේ. මේ විදිහට පෑන් එකට මම මේ හකුරු ටික එකතු කරගත්තා. දැන් මේ හකුරු ටිකට මං වතුර ඇල් වතුර මේස හැන්දක් විතර එකතු කරගත්තා. එකතු කරගෙන ලිපේ තියාගෙන මේක හොඳට දිය වෙන්න තමයි දෙන්න ඕනේ දැන්. දැන් මේ හකුරු ටික මද ගින්දරේ වගේ තියලා මේ කැට ටික නැති වෙනකන් දිය කරගන්න තමයි ඕනේ වෙන්නේ. ඉතින් මේකටත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 3න් 4න් වගේ මේ විදිහට ඉක්මනට දිය වෙන්න පටන් ගන්නවා. එතකොට ගින්දර හොඳටම ඔෆ් කියන්නේ අඩුම කරලා මේ විදිහට හොඳට කලවම් කරපුවාම මේක ඉක්මනින්ම දිය වෙන්න ගන්නවා. මේකට වතුර මේස හැන්දක් විතර එකතු කරන්නේ තනිකර හකුරු ටික දිය කර ගත්තොත් ඊට පස්සේ මේක නිවෙන්න තියෙනකොට ඒ හකුරු ටික සම්පූර්ණයෙන් ආපහු අර තද විදිහට හකුරු වගේම ආපහු නිවෙනවා. ඉතින් එහෙම බැරි හින්දා තමයි
වතුර මේස හැන්දක් විතර තේ හැන්දක් මේස හැන්දක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳටම නිමෙන්න තියලා දැන් මම මේ හදන්නේ ගත්ත උකු පොල් කිරි ටික එකතු කරගන්න. මේ විදියට හකුරු ටික හොඳටම නිමුණට පස්සේ මේ විදියට අර අපි ගත්ත පොල් කිරි ටික තමයි එකතු කරගන්න ඕනේ. මං ගත්තේ පොල් කිරි මිලිලීටර් 250ක් විතර. හැබැයි ඉතින් මට හිතුණා මේක එකතු කරගෙන යනකොට චුට්ටක් තව ඉතුරු වෙන්නත් හොඳයි කියලා. ඒකින්ද මං මිලිලීටර් 200ක් වගේ වෙන්න තමයි පොල් කිරි එකතු කරගත්තේ. තව මිලිලීටර් 50ක් වගේ ප්‍රමාණයක් ඉතුරු කරගත්තා මේකට දාන්නේ නැතුව. ඒකින්ද හකුරු 200ක් එක්ක පොල් කිරිත් උකු පොල් කිරි මිලිලීටර් 200ක් වගේ ගන්නවා නම් වැඩිය හොඳයි. මේක පොල් කිරි උක්කු වෙන තරමට ඉතින් මේ වටලප්පන් එක රසත් වැඩි වෙනවා. ඒක ටිකක් හයි ගතියනොත් වැඩි වෙනවා. ඔය විදිහට පොල් කිරි ටික එකතු කරගෙන මේ සම්පූර්ණ හකුරු එකේ දිය කරගන්න තමයි මේ යන්නේ. ඉතින් මේවා වටලප්පන් හදන ක්‍රම කීපයක් ඇති. ඉතින් මේ තමයි මං හදාගත්ත මං සාමාන්‍යයෙන් හදන ක්‍රමය. පොල් කිරි ටික මේ විදිහට දාලා දිය කරගෙන ඉවර වුණාට පස්සේ මේකට එකතු කරන්න ඕනේ බිත්තර ටික. අපි කලින් ගහගත්ත මිශ්‍ර කරගත්ත බිත්තර ටික පොඩ එකතු කරලා බිත්තරත් මේත් එක්කම කලවම් කරගන්න තමයි ඕන වෙන්නේ. වටලප්පන් හදනකොට ගොඩාක් දිය කරන්න ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමින් දිය කරගත්තම ඒ ඇති. ඒ කියන්නේ අර පෙනේන තරමට එහෙම මේවා දිය කරගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට දිය කරගත්තම තමයි අර සිදුරු හිටින්නේ. දැන් මේකට එකතු කරගත්තේ මේ අර මන් තලාගත්ත සුවඳ කුඩු ටික. ඉතින් මේ ටිකත් හොඳට එකතු කරලා ඊට පස්සේ මිශ්‍ර කරගන්නවා සම්පූර්ණයෙන්ම මේකත් එක්ක එකතු වෙන විදිහට මේ සුවඳ කුඩු ටිකත්. ඒත් එක්කම මේකට වැනිලත් චුට්ටක් එකතු කරගන්නවා. වැනිලා තේ හැන්දක් විතර එකතු කරගත්තම මේකට ඒත් එක්කම ලුණු චුට්ටකුත් එකතු කරගන්න ඕනේ. ලුණු පිංච් එකක් එකතු කරගන්නවා. එතකොට තමයි මේක වැඩියෙන් රස වෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය එකතු කරගෙන මේ ඔක්කොම ටික ඊට පස්සේ හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න තමයි ඕනේ. දැන් වටලප්පන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේක නම් හරිම සුවඳයි දැන්. දැන් තියෙන්නේ මේක හොඳට පෙරා ගන්න එක. බටර් ගාලා මං හදාගත්ත තැටියට මෙන්න මේ විදියට වටලප්පන් මිශ්‍රණය එකතු කරලා ඊට පස්සේ හොඳට පෙරා ගන්න තමයි තියෙන්නේ. එතකොට අර දිය වෙච්ච නැති හකුරු කෑලි ඊට පස්සේ බිත්තර වල අර සුදු මදේ තියෙන අර සුදු පාට කොටස පිලි කොටස වගේ මේක එකතු වෙනවා. ඒත් එක්ක සුවඳ කුඩු වලත් අර වැඩිපුර කෑලි වගේ තියෙන ටික එකතු වෙනවා. ඒ ටික අයින් කරලා මෙන්න මේ විදිහට තමයි දැන් වටලප්පන් මිශ්‍රණය පෙරාගෙන මේ බේක් කරගන්න හදන්නේ. මේ වෙනකොට oven එක මං සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාලා තමයි තියෙන්නේ. දැන් මේ තැටිය ෆොයිල් කොලයකින් මේ විදියට ආවරණය කරගන්න ඕනේ. ඇතුළට වතුර යන්නේ නැති වෙන්න සීල් වෙන්න තමයි ඉතින් මේ විදියට ෆොයිල් කොලයකින් වහගන්නේ. ෆොයිල් එකක් නැත්තම් ඉතින් ඒකට මොන හරි හොඳ තද කොලයකින් වහලා ආවරණය කරලා තමයි oven එකට දාන්න ඕනේ. දැන් මේ විදියට ෆොයිල් එකකින් ආවරණය කරගත්තට පස්සේ මේ වටලප්පන් භාජනය තියන්න ඕනේ. තව වතුර භාජනයක තමයි බේක් වෙන්න තියන්න ඕනේ oven එක ඇතුලේ. ඉතින් ඒකින්ද මම ඊට වඩා ටිකක් ලොකු කේක් තැටියක් මල් ළඟ තියෙන මෙන්න මේ කේක් තැටියට උණු වතුර සාමාන්‍ය ප්‍රමාණයක් භාගයක් වගේ දාගෙන ඊට පස්සේ ඒ උඩින් තමයි මේ වටලප්පන් මිශ්‍රණය දාලා තියෙන තැටිය තියන්නේ. තියලා මේ සම්පූර්ණ එකම තමයි බේක් වෙන්න අපි oven එකට දාන්නේ. ඔන්න දැන් බේක් වෙන්න තිබුණා. විනාඩි 40ක් මං 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ 180ට විනාඩි 40ක් බේක් වෙන්න තමයි තියලා තියෙන්නේ. ඔන්න මං විනාඩි 40ක් ගියාට පස්සේ
මේ විදියට තමයි වටලප්පන් එක හැදිලා තියෙන්නේ. මේකට ටූත් පික් එකක් ගහලා බලන්න ඕනේ. එතකොට මැද මුකුත් මිශ්‍රණය අමු ගතියට නැත්තම් ඒක මැද්ද තව අමුයි නම් තව ටිකක් වෙලා බේක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ ඉතින්. විනාඩි 10ක් විතර තිබ්බම හරි. ඔන්න දැන් මේක නිවෙන්න තියලා විනාඩි 30ක් පැයක් වගේ එළියේ තියලා ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ තව පැය එකහමාරක් දෙකක්. ඒ දාලා ඉවර වෙලා තමයි ඔන්න මම දැන් මේක මේ විදිහට අයින් කරගන්න යන්නේ. හිමින් සැරේ පිහිතුඩකින් මේ විදිහට කරකවලා ඊට පස්සේ පිඟානක් උඩට දාගත්තම බලන්නකෝ හදාගත්ත වටලප්පන් එක කොහොමද කියලා. එහෙම නැත්නම් ඉතින් මේ විදිහටම කපලා මේකිනුත් කෑලි වෙන් කරගන්න පුළුවන්. මං ඉතින් වැඩි ලස්සනට තමයි මේ විදිහට වෙනම අයින් කරගන්නේ. මේ තැටිය හොඳට බටර් ගා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ මට උනා වගේ පුංචි පුංචි තැන් වලින් අර බටර් ගෑවිච්ච නැති තැන් වලින් මේ වටලප්පන් එක බේක් වෙනකොට අල්ලලා තියෙන්න පුළුවන් මේ තැටියට. ඒකින්ද හොඳට බටර් ගාලා ඒක හොඳටම තැටි අරගත්තොත් paludu වෙන්න ඉඩක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං හදාගත්ත වටලප්පන් එක බේක් කරලා හදාගත්ත වටලප්පන් එක තියෙන්නේ. ඉතින් හොඳට එළියේ පැත්තේ හොඳටම සිදුරු තියෙනවා. මේක අපි ස්ටීම් කරලා ගත්තොත් ඇතුළෙත් හොඳ සිදුරු ප්‍රමාණයක් එනවා. හැබැයි බේක් කරපුවාම මම දැකලා තියෙන දෙයක් තමයි මම ওই දෙක විදිහටම හදනවා. බේක් කරපුවාම අර ඇතුළේ තියෙන සිදුරු ප්‍රමාණය ඇත්තටම අඩුයි. ඉතින් මේ විදිහට එළියේ පැත්තේ තමයි සිදුරු හැදෙන්නේ. ඉතින් මේකම මේ මිශ්‍රණයම අපි ස්ටීම් කරලා ගත්තනම් මීට වඩා ලස්සනට ඇතුළ තියෙනවා. හැබැයි ඉතින් ස්ටීම් කරනවට වඩා oven එකට දාලා බේක් වෙන්න තිබ්බම අපේ කාලය ඒ වගේම මේ අතරතුර වෙන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ලේසි බේක් වෙන්න තිබ්බහම ඔන්න බලන්නකෝ කපලා බලමු කොහොමද හදාගත්තේ. මේක සුවඳයි වගේම ඇත්තටම හරිම රසයි. මේකේ පැණි රස ගතිය තව වැඩි වෙන්න ඕනේ නම් කිතුල් හකුරු ගන්න පුළුවන්. ඒ වගේම අපි දාන හකුරු ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න පුළුවන්. එතකොට පැණි රසෙන් තව වැඩි වෙනවා. පොල් කිරි ප්‍රමාණයට වඩා හකුරු ප්‍රමාණය ටිකක් වැඩිපුර ගත්තොත් පැණි රසෙන් තව වැඩි වෙනවා. ඔන්න ඉතින් ওই විදිහට තමයි කප්පලා ගත්ත වටලප්පන් එක. මේ ගොඩක් දේවල් අපි අමාරුයි කියලා හිතුවට අමාරු නෑ. ඉතින් පොඩි වෙලාවයි යන්නේ මේ වගේ ලස්සන වටලප්පන් එකක් ගෙදර හදාගන්න. එහෙනම් ඉතින් නිවාඩු දවසක චුට්ටක් මහන්සි වෙලා හදලා බලන්නකෝ. ගෙදර අය කොයිතරම් සතුටු වෙනවද කියලා මේ වගේ දෙයක් හදලා දුන්නම. එහෙනම් ඉතින් අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔබට බොහොමත්ම ස්තුතියි.